වාගේම සුපිරි ගේම් ප්ලේ එකක් ගෙනාවා. අපි ඉතින් මුලින්ම ගේම් එකට බැහැලා ඉමු. ගේම් එක පටන් ගද්දී මම කියනවා මට ලයික් පාරකුයි සබ්ස්ක්‍රයිබ් පාරකුයි දාගෙන යන්න කියලා. යාළුවන්ට ෂෙයා කරලා වීඩියෝ එක මට මේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් 27ක් ගන්න ලබා ගැනීමට උදව් කරන්න. ඉතින් යාළුවෝ මෙන්න මයිකල් අයියා අපි නියම කොල්ලා ඉතින් කැන්සියේ පුර අපිට මේ අවස්ථාවේදී ස්කූටරය භාවිතා කිරීමට අවශ්‍යයි. අපි ස්කූටරේ අද මම වලට මේකේ ෆුල් ආතල් ටිකක් කියලා පෙන්නන්න. බයිස්කලේ නැග්ගා අපි අපි යන් යාපෝට් එකට. වැඩන්න හෙලිකොප්ටරේ යාළුවනේ රූල්ස් ගෙනියන්න හදන්නේ. යන් යාළුවී යන්නේ යාළුවී හිර වුණා. අයි වෙන බයිස්කලයක් ගමු බෑලා. අපි ගමු R1 එකක්. 5000 ගැහුවම හෑෂ් වැද්දේ 5000 ගහන්න ඕනේ. වැරදිලා මගෙන් හෑෂ් වැද්දා. 5000 ගාවා මම එන රතුවාට සුපිරි R1 එක ඕනේ ගත්තා කීයක්. R1 එක යෑමත් යාළුවී පාරේරුණා. මෙහින් දාලා වටයක් යන්න දින යාළුවී. වැද්දා තා ටිකින් වැටෙනවා. යෑමත් තමයි තියෙන්නේ. වැට්ටනේ යාළුවී. චාර්ජ් එකක් නෑලු. තා ටික වෙලාවෙ මට කරන්න වෙන්නේ. අන්න බයිස්කලේ වාහනේ උඩ ලස්සනට පේන නැති වැට්ටා. ෂේප් එකේ නෑ. අද මම යන්නේ ජුරාසික් පාර්කුවට. චාර්ජ් එක ඉඳලා ටක් ගාලා යන්නේ. මෙන්න 180කට ඒ වේගය කවදාවත් බහින්නේ නෑ. අර මේ ටීවී එකේ නැත්තම් හරිම අශෝභන දර්ශනයක් අපිට පේන්නේ. ඒ ජුරාසික් පාර්ක් එකට නම් ලයින් වල පේන යටනේ කැලේ. මම ජුරාසික් පාර්ක් එකට ගිහිල්ලා වීඩියෝ එක ඉවර කරනවා ඉතින්. මම තාම මේ වගේ වීඩියෝ අරන් එනවා වලට. සුපිරියක් තමයි යාළුවී. අපි යනවා ජුරාසික් පාර්ක් එකට යනවා. දැන් යනවා තියෙන්නේ යාළුවී. පේනවනේ ඉතින් තනිකර වනාන්තරයක් තියෙන්නේ. ගස්වල වැද්දෙක් බයිස්කලේ තියෙන්නේ. තාඩේ වල ලොකු ඩයිනසෝර්ස් ලබා අනිකට හැකියාව ලැබී. පේනවනේ යාළුවී. අන්න වගේ යාළුවී. පේනවනේ යාළුවට. මම ඔයාලට මෙන්න මේ ජුරාසික් පාර්ක් එකේ පෙන්නන්න අරන් ආවේ. ආයෙ බැහැලා ඔයාලට පේන ඇති අරු කෑ ගහගෙන ඉන්නවා. අද මේක අරගෙන ඉලක්කේ තියලා අරුව ඉවරයක් කරනවා යාළුවේ. වීඩියෝ එකෙන් ඉවර වෙනවා. ඔයාලට ආයේ වීඩියෝ එකෙන් අයින් වෙද්දි ආයෙත් මතක් කරනවා මට ලයික් පාරුයි සබ්ස්ක්‍රයිබ් පාරුයි දාගෙන යන්න කියලා.
එහෙනම් යාළුවනේ අපි